හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේ තමයි මගේ ප්‍රෙස් ව්ලොග් එක. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අද අපි යන්නේ ඕමාන් වල සලාලා කියන පැත්තේ තියෙන ලස්සන ප්ලේසස් ටිකක් බලන්න. බලන්න කවුද මේ ඉන්නේ කියලා අඳුරනවද කියලා. ඉතින් මේ තමයි ඔටෝ. මේ පාර දෙපැත්තේ ගොඩාක් මේ කට්ටිය ඉන්නවා. මේ බලන්න මෙතනත් ඒගොල්ලෝ ඉන්නවා. ඇත්තටම මේගොල්ලෝ ගොඩක් පාර දෙපැත්තේ ඉන්නවා. ඉතින් අපි මේගොල්ලෝ බලන්න ආස වුණා වගේ නෙවෙයි. අපේ අතින් බැරි වෙලාවකත් ඇක්සිඩන්ට් එකක් වුණොත් මේගොල්ලන්ට අපිට ඒකට දඩයක් ගෙවන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි පාර යනකොට මේගොල්ලෝ ඉන්න තැන්වල විශේෂයෙන්ම පාර දෙපැත්තේ බෝඩ් ගහලා තියෙනවා. ඉතින් එතකොට අපි ගොඩක් සැලකිලිමත්ව තමයි යන්න ඕන. ඔන්න දැන් ඉතින් අපි අපේ ප්ලේස් එකට ලං වෙන්න යන්නේ. බලන්නකෝ ඉතින්. ඉතින් යාළුවනේ මේ සලාලා වල ඒ කියන්නේ ඕමාන් වල සලාලා කියන ප්‍රදේශයේ ඛරීෆ් කියලා සීසන් එකක් තියෙනවා. ඉතින් මේ සීසන් එකට හරිම ලස්සනයි මේ පැත්ත. ඒ කාලෙට තමයි මෙහෙට වැසි වහින්නේ. ඒ කියන්නේ අපේ රටේ වගේ ගොඩාක් තද වැහි වහින්නේ නැහැ. නමුත් අර පොඩි ඒ කියන්නේ නිතරම කඩින් කඩ නිතරම වැසි ඇති වෙනවා. එතකොට ඉතින් මේ සලාලා වල පැත්ත හරිම ලස්සනයි. ඉතින් මේ ඛරීෆ් සීසන් එක සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ජූලි මාසෙ ඉඳන් සැප්තැම්බර් මාසෙ වෙනකන් තියෙනවා. හැබැයි සැප්තැම්බර් මාසෙ පහ වෙලත් මාස දෙකක් විතර යනකම් අපිට මේ ලස්සන බලා ගන්න පුළුවන්. හැබැයි අපි මේ ගමන ගියේ දෙසැම්බර් වගේ. එතකොට ඉතින් ගොඩක් වෙලාවට අර වැසි ගොඩක් ඒ කියන්නේ සීසන් එකේ ගොඩක් පහ වෙලා. ඒත් ඉතින් බලන්න ඕගලන්ට පේනවනේ තාමත් මෙතන වතුර තියෙනවා. ඒ කියන්නේ කඳු පන්තිත් තාමත් කොළ පැහැ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හරියටම ඛරීෆ් සීසන් එකේ ගියොත් ඒ කියන්නේ ජූනිත් ඒ කියන්නේ අවුරුද්දේ ජූනිත් සැප්තැම්බර්ත් අතර ගියොත් ඕගොල්ලන්ට මීට වඩා ගොඩාක් ලස්සන වීව් එකක් දැක ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කාන්තාර වලින් වට වුණු මේ වගේ මැද පෙරදිග රටක මේ වගේ ලස්සන. ඒ කියන්නේ හරියටම අපේ ලංකාවේ වගේ කොළ පාටින් වැහිච්ච දියාලි වලින් පිරුණු ලස්සන තැනක් තියෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඕගොල්ලන්ට විශේෂයෙන් මතක් කරන්න ඕන. ඇත්තටම මේක මගේ ප්‍රෙස් ව්ලොග් එක. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට මම ඔයාලට ඒ අඩුපාඩු ගොඩක් අවම කරලා ලස්සන ව්ලොග්ස් ගොඩක් දිගටම අරගෙන එන්නම්. ඉතින් ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා ඕගොල්ලෝ මේ වගේ ව්ලොග්ස් දිගටම බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. ඔයාලට පේනවා ඇති මෙතන ගොඩාක් ලොකු භූමි ප්‍රදේශයක් තියෙනවා. ඉතින් අපි දෙන්න ඒ වටේම ටිකක් ඇවිද්දා. දැන් නම් ටිකක් මහන්සිත් වගේ. ඔව් දැන් ඉතින් යාළුවනේ අපි දෙන්න මේ හදන්නේ අපේ ඊළඟ ප්ලේස් එකට යන්න. ඉතින් බලන්නකෝ ඊළඟ ප්ලේස් එක ඊටත් වඩා ලස්සනයි. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. බලන්නකෝ පාර දෙපැත්තේ කොළ පාටින් වැහිච්ච ගස්වල තියෙන ලස්සන. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ ඉස්සරහින් තියෙන කඳු පන්තිය. ඒකේ තාම ලාවට කොළ පාට තියෙනවා. ඔන්න දැන් ඉතින් අපි යන්න හදන්නේ අපේ ඊළඟ ප්ලේස් එකට. බලන්න දෙපැත්ත හරිම ලස්සන නේද? මම නම් ඇත්තටම ගොඩාක් ආසයි මේ වගේ ඒ කියන්නේ ස්වභාව සෞන්දර්යයෙන් පිරිච්ච තැන් බලන්න යන්න. ඔන්න දැන් ඉතින් අපි ටික ලං වෙනවා. මේ ප්ලේස් එකත් ගොඩාක් ලස්සනයි යාළුවනේ. ඉතින් මෙතනට කියන්නේ
දර්බාත් පාක් කියලා. මේක මේ ඕමාන් වල ඒ කියන්නේ මේ ඕමාන් වල සංචාරය කරන්න එන අයගේ ගොඩක් ජනප්‍රිය තැනක්. ඉතින් බලන්නකෝ කොහොමද view එක කියලා ලස්සනයි නේද? ඔන්න දැන් ඉතින් අපිත් පල්ලෙහාට ගියා. ඉස්සෙල්ලාම අපිට දැනගන්න ඕන උනේ මෙතන මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම මෙතන අපිට තියෙනවා බෝට්, ඒ කියන්නේ බෝට් රයිඩ් තියෙනවා මෙතන. ඉතින් අපි පොඩ්ඩක් ගියා එතන ඇතුළට කොහොමද කියලා බලන්න. ඇත්තටම අපි එදා මෙතනට යනකොටත් වෙලාව 3ට විතර වුණා. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේක 4 වෙනකොට ඉවර වෙනවා කියලා. ඊට පස්සේ ඉතින් අපි දෙන්නත් ටක් ගාලා ඒගොල්ලන්ට කියලා එක බෝට් එකක් ගත්තා. බලන්නකෝ එහෙනම්. ඇත්තටම මෙතන view එක නම් මාරම ලස්සනයි. ඒ කියන්නේ මාරම රිලැක්සින් view එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් මෙතන තියෙන පොඩි ගඟක් වගේ. මේ ගඟේ තමයි යන්නේ. ඇත්තටම මේ බෝට් එක ගැනත් කියන්න ඕනේ. ඒක හැබැයි මැදදී නම් පොඩ්ඩක් වැඩ කරන්න නැතුව ගියා. හැබැයි ඒකේ ලස්සන මියුසික් එකකුත් ප්ලේ වෙනවා. ඉතින් හරිම ඒ කියන්නේ හිතට මාරම නිකන් මොකක්ද ඒකට කියන්නේ? හිතට හරිම සංසුන් බවක් දැනුණා. ඒ කියන්නේ අපි හැමදාම වැඩ කරලා ඔෆිස් වල වැඩ කරලා ඉතින් හරිම ඒකාකාරී ජීවිතයක් නේ අපි ගෙවන්නේ මේ රටවල් වල. ඉතින් ඒ ඒකාකාරී ජීවිතෙන් මිදලා මේ වගේ තැනකට ආවහම ඇත්තටම හිතට මාරම නිදහසක් දැනෙනවා. බලන්න ලස්සනයි නේද? ඉතින් යාළුවනේ ඔයාලට කියන්න ඕන මේක අපිට පැයක් මට මතක විදිහට පැයක් දුන්නා. ඉතින් අපි මේ පැයම මේ ගඟ වටේම ගියා. ඉතින් තවත් කට්ටිය ඒ අතරේ තවත් බෝට්ස් යනවා අපි දැක්කා. ඉතින් අපි මේ පැයම පාවිච්චි කරා. ඇත්තටම මං කිව්වේ කලින් ඔයගොල්ලෝ අපිට මැදදී පොඩ්ඩක් ස්ටක් වුණා බෝට් එක. ආපහු ඇත්තටම මේගොල්ලෝ එතන හිටපු ස්ටාෆ් එක ඇවිල්ලා මේ අපිට ඒක ආපහු හදලා දුන්නා. ඉතින් බලන්න මේ කන්දත් හරිම ලස්සනයි. එතන කොළ පාටින් පේනවා. මේ වගේ රටක අපිට ගන්න පුළුවන් හරිම වටිනා අත්දැකීමක් මේක. ඉතින් ඕගොල්ලොත් මේ සලාලවල ඇවිදින්න බලන් ඉන්නවා නම් වෙන රටක ඉඳන් හරි සලාලවල ඉන්න අය නම් අනිවාර්යෙන් මෙතනට ගිහින් ඇත්තේ. ඉතින් මම හිතනවා මේ දර්බාත් පාක් එක ගොඩාක් හොඳ තැනක්. ඔයගොල්ලන්ට ගොඩාක් විනෝද වෙන්නත් පුළුවන් මෙතනින්. ඇත්තටම යාළුවනේ අපි ඊට පස්සේ මෙතන මේ බෝට් රයිඩ් එකෙන් පස්සේ කෙලින්ම අපි ගෙදර යන්න පිටත් වුණා. ඒ යන අතරතුරේදී ලස්සන view point එකක් තියෙනවා. ඉතින් ඒක මාරම ලස්සනයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් වාහනේ නතර කරලා එතනට චුට්ටක් ගියා. ඇත්තට මේ වෙලාව වෙනකොට අපිට ගොඩක් මේ මහන්සි ඉතින් ඉතින් යාළුවනේ අපිට මෙතන හරිම ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි මෙතනින් පල්ලෙහා ලස්සන කැෆේ එකක් තියෙනවා. දර්බාත් කැෆේ කියලා. ඒ වුණාට ඉතින් අපි ඇත්තටම කැෆේ එකට නම් ගියේ නැහැ. ඒත් එතන තියෙන ලස්සන view එක බලන්න අපි කැෆේ එක ළඟටම ගියා. තව දෙයක් මට කියන්න අමුතුකුණා. අපි අතන බෝට් රයිඩ් එක ඉවර වෙලා එතන ඉස්සරහා පොඩි කඩපේලියක් තියෙනවා. ඉතින් අපි එතනින් පොඩි කෑම බීම ටිකක් ගත්තා. මට ඇත්තට මේ යවන වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. හරිම ලස්සනයි එතන. මං හිතන්නේ මෙතන තව රැ වෙනකොට ගොඩක් ලස්සනයි. මේගොල්ලෝ ලයිට්ස් දාලා මේ කැෆේ එක මාරම ලස්සනයි.
ඉතින් යාළුවනේ දැන් අපි ගෙදර යන්න තමයි පිටත් වෙන්නේ. අපිට ටිකක් මහන්සියි අද. ඇත්තටම ගොඩක් ඇවිද්දා. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මගේ මේ vlog එක enjoy කරන්න ඇති කියලා. ඇත්තටම අඩුපාඩු ගොඩක් ඇති මම කලින් කිව්වා වගේම. ඉතින් මම ඕගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා මේ වගේ vlogs බලන්න දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඔයගලන්ට ගොඩාක් ලස්සන vlogs මම දිගටම අරගෙන එන්නම්. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. bye bye.